ආයිබෝවන් සුබ දවසක්. අපි අද බලමු සෙන්ට්‍රල් ලොක් ටික කොහොමද වාහනේ දොරවල් ටික සම්බන්ධ කරගන්නේ කියලා. මේ ඩ්‍රයිවිං සීට් එක පැත්තේ ඉස්සරහා දකුණු පැත්තේ මේන් දොර පරිස්සමෙන් ගලව ගන්න. මේ විදිහට මේ ඇණිය ගලවගෙන හැන්ඩල් එක ගාව දෙන කප් එක අයින් කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ හැන්ඩල් එක ගලවන්න ඔය උතන නිකන් ක්ලිප් එකක් වගේ ක්ලිප් එකක් තියෙන එක මොකක් හරි කොක්කක් දාලා උඩට උස්සන්න ඕනේ. එතකොට ලොක් එක පයින්නවා. ලොකු අමාරුවක් නැහැ. ඊට පස්සේ මේ විදිහට පරිස්සමෙන් ගලව ගන්න. ආපහු දානකොටත් ඒ ලොක් එක අපේ හැන්ඩල් එකට දාලා දොරේ ග්ලූ එකට මේ තියලා තද කරන් තියෙන්නේ පහසුවෙන්ම මේ සම්බන්ධ කරගන්න පුළුවන්. මේ විදිහට දාලා තද කරන් තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම ওই පොඩි ලොක් ටිකක් තියෙන්නේ ඔහොම ඇඟිලි වලින් පන්න ගන්න. හිමීට හයියෙන් මේවා කරන්න එපා. පොඩ හිමීට ඇඟිලි වලින් මේවා කරන් එතකොට පයින්නවා ලොක් ටික. මෙතන මේ හැන්ඩල් එකත් ගලව ගන්න ඕනේ. එතන ඇන දෙකක් තියෙන ඇන දෙක බුරුල් කරලා පරිස්සමට ගලව ගන්න. මේක නම් ගලවන්න ඕනෙත් නෑ. මම ඔයාලට පෙන්නන්න හින්දා ගලවන්නේ. ඒක තිබ්බා කියලා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි, දැන් මේක පරිස්සමට ගලවගෙන මේ මම ඔයාලට පෙන්නන්නේ දකුණු පැත්තේ අපේ ඩ්‍රයිවර්ගේ පැත්ත දොර. මේ දොරට තමයි වයර් පහේ මෝටරේ සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ මේ ඉටි කොලෙත් පරිස්සමට ගලව ගන්න නැත්නම් ඔක ඉරෙයි. ඔය ගම් එක වැඩි ගා ගන්න එපා. අවුලක් නෑ. මේ ඩනික ඇලෙනවා. මේ තියෙන වයර් පහේ මෝටර එක තමයි අපි සම්බන්ධ කරගන්න ඕනේ දොරේ ලොක් අන්ලොක් කරන කූරට. මම නම් අර හම්බෙලා තියෙන බ්‍රැකට් ටික පාවිච්චි කරන්නේ නැහැ. මේ තවු දෙකට ගැලපෙන විදියට සිදුරු කරගෙන ඇන දෙක දාගන්න. මේ තවු දෙකට තමයි අපි ඇන දෙක දාගන්න ඕනේ. මම දැන් තවු දෙකක් ඉදගෙන තියෙන පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් අර අවශ්‍ය විදියට එන්න ඕන නිසා පොඩ්ඩක් එහාට මෙහාට කරලා මේ විදියට ඇන දෙක දාලා ඕක නිදහසේ උඩ පහළ යන්න ඕනේ අපේ මෝටරේ උඩ ටික. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙන කූර අවශ්‍ය ගානට දිග අරගෙන
කපලා කොට කර ගන්න ඕනේ. මොකද අපේ කූර දිගයි නිසා කියත් පටින් චුට්ටක් මේ පොඩි පොඩ්ඩක් එහාට මෙහාට කරලා අඬුවෙන් නැමුවාම කැඩෙනවා. ඊට පස්සේ අපිට හම්බෙලා තියෙන මේකෙන් ඔය ඇන දෙක එන එක වාහනේ ලොක් එකේ කූරට, තනි එනේට අපේ සෙන්ට්‍රල් ලොක් එකේ කූර දාලා මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අතින් මේවා කරලා බලන්න හිර තියනවාද ප්‍රශ්නයක් නැද්ද කියලා. හිර නම් තා පොඩ්ඩක් ඔය කෑල්ල උඩට පහළට කරලා එන ටික තද කරගන්න. අපි අතර තේරෙනවා හිර නම්. ඔහොම මේ වගේ පහසුවෙන් කරගන්න ඕනේ නැත්තම් මේ විදියට වයර් පහ අපි අරගෙන මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මේ පාට අනුව ක්ලිප් කරගන්න තියෙන්නේ. මාරු වෙන්නේ ඒක ගැටලුවක් නැහැ. ওই විදිහට තමයි අපේ දකුණු පැත්තේ දොරට එන මෝටරේ සම්බන්ධ වෙන්නේ. දැන් අපි බලමු ඉස්සරහා වම් පැත්තේ දොරේ ලොක් එක සම්බන්ධ කරන විදිහ. ඒකත් මම දකුණු පැත්තේ සම්බන්ධ කරා වගේ බ්‍රැකට් ගන්නෙ නැහැ. අපේ දොරේම තව දෙකක් හදාගෙන සම්බන්ධ කරනවා. ඔය ඉස්සරහා වම් පැත්තේ දොර මේ විදිහට එන දෙක දාව ගන්නවා. මෝටරේ පහසුවෙන් උඩ පහළ යන්න ඕනේ. මේ විදිහට කූර කොට කරලා ඒකත් අර විදිහටම සම්බන්ධ කරගන්නවා. ලොකු අමාරුවක් නැහැ. ඔය විදිහට තමයි වම් පැත්තේ දොරට මම සම්බන්ධ කරගත්තේ. ඊට අතින් ලොක් අන්ලොක් කරලා බලන්න පහසෙන් වෙනවද කියලා. කොහෙවත් වදින්නෙම බෑ. මේ දෙන්නේ පිටිපස්සේ වම් පැත්තේ දොර. ඒක නම් සම්බන්ධ කරන්නේ හැඩේට මෝටර් එක. මේ විදිහටම තමයි පිටිපස්සේ දකුණු පැත්තේ දොරට මම සම්බන්ධ කරගත්තේ. මම ඒක වීඩියෝ කළා. නමුත් මොනවා හරි වෙලා ඩිලීට් වෙලා තියෙනවා. ඒ නිසා දකුණු පැත්තේ පිටිපස්සේ මට පෙන්වන්න විදියක් නැහැ දැන්. මේ විදිහටම තමයි මම දකුණු පැත්තත් සම්බන්ධ කරගත්තේ. මේ තියෙන්නේ වම් පැත්තේ දොරට මම සම්බන්ධ කරගත්ත විදිය. ඔය විදිය මෝටර් එක දාගෙන මේ විදියට අපි කූර සම්බන්ධ කරගන්න ඕනේ. ඔය විදිහටම තමයි දකුණු පැත්ත දොරටත් පිටිපස්සේ. හරි දැන් මෝටර අතර සම්බන්ධ කරගෙන ඉවරයි. අපි දැන් බලමු වයරින් එක. මේ තැඹිලි පාට වයර් දෙක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ කහ පාට වයර් දෙක එකට සම්බන්ධ කරන්න ඕනේ. ඕකට අපි රින ලබා දෙන්න ඕනේ. වාහනේ බොඩියේ එන එකට දුන්නත් ප්‍රශ්නයක් නැහැ. හරි මම දැන් යුනිට් දෙකේ කළු පාට වයර් දෙකයි රිමෝට් යුනිට් එකේ කහ පාට වයර් දෙකයි මම බොඩි එකට සම්බන්ධ කරගන්නවා. අර්ත් එක. මේ වයර් දෙක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන වෙනම ටේප් කරලා තියාගන්න. තැඹිලි පාට වයර් එක එකට සම්බන්ධ කරන්න එපා. ඔයම එකට සම්බන්ධ කරලා නෙමෙයි තියෙන්නේ.
කහ පාට වයර් දෙකයි යුනිට් දෙකේ කළු පාට වයර් දෙකයි මම දැන් රින ලබා දීලා තියෙන්නේ මෙතන එනේට බොඩි එකට දීලා තියෙන්නේ. හරි දැන් අපි රින ලයින් එක හරි තැඹිලි පාට වයර් දෙක වැඩක් නැහැ. එතකොට යුනිට් දෙකේ රතු පාට වයර් දෙක මම මෙතන පියුස් එකකින් කරන්ට් එක ගන්නවා ධන කරන්ට් එක. ඊට පස්සේ මේ දෙන්න මම යුනිට් දෙක සම්බන්ධ කරන් තියෙන විදිය රතු පාට වයර් දෙක මෙතන පියුස් එකකින් කරන්ට් එක අරන් තියෙන්නේ. කොහේවත් වයර් කපලා කොටලා නැහැ වාහනේ. එතකොට මේ අපේ සෙන්ට්‍රල් ලොක් යුනිට් එකේ සුදු පාට කොට වයර් එකයි දුඹුරු පාට කොට වයර් එකයි ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපි රිමෝට් යුනිට් එකෙත් සුදු පාට වයර් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ සෙන්ට්‍රල් ලොක් යුනිට් එකේ දුඹුරු පාට කොට වයර් එකට මෝටර් යුනිට් එකේ ඉතුරු වෙලා තියෙන සුදු වයර් එකේ කළු පාට ඉරක් ගිහිලා තියෙන වයර් එක තමයි සම්බන්ධ කරන්න ඕනේ. එතකොට සෙන්ට්‍රල් ලොක් යුනිට් එකේ සුදු පාට වයර් එකට රිමෝට් යුනිට් එකේ සුදු පාට වයර් එක තමයි සම්බන්ධ කරන්න ඕනේ. එතකොට අපි දැන් යුනිට් දෙකත් එකට සම්බන්ධ කරගත්තා. ඒකත් හරි. යුනිට් දෙක සම්බන්ධ කරන සුදු පාට වයර් එක සුදු පාට වයර් එකට දුඹුරු පාට වයර් එකට සුදු පාට වයර් එකේ කළු පාට ලයින් එකක් තියෙන වයර් එක සම්බන්ධ කරගන්න තියෙන්නේ. එහෙම තමයි යුනිට් දෙක එකට සම්බන්ධ වෙන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඔය වයර් එකට අපිට බස එකක් ඔන්න සම්බන්ධ කර හැකි මේ රෝස පාට වයර් එකට. එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙනවා සිග්නල් ලයිට් වලට දෙන්න තියෙන වයර් දෙක. ඉතුරු ඔක්කොම සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ දෙන්න අපේ ඉතුරු වෙලා තියෙන දුඹුරු පාට වයර් දෙක. ওই දෙක තමයි සිග්නල් වලට දෙන්න තියෙන්නේ. මෙතන ක්ලිප් එකේ කොළ පාට වයර් එකේ කහ පාට ඉරක් ගිහින් තියෙනවා. ඒ සිග්නල් වල එක පැත්තක්. ඒකට එක වයර් එකක් සම්බන්ධ කරනවා. එතකොට ඉතුරු දුඹුරු පාට වයර් එක කොළ පාට වයර් එකේ රතු පාට ලයින් එකක් ගිහින් තියෙනවා. ඒ වයර් එකට සම්බන්ධ කරනවා. මෙතන කපලා කොටලා නැහැ. අපේ දුඹුරු පාට වයර් එක සුද්ධ කරගෙන ඔය ක්ලිප් එක ඇතුළට දාලා වයර් එක ඔහම උඩින් ටේප් කරලා තියෙන එළියට ඇදෙනවට කිසිම වයර් එකක් කපලා කරලා නැහැ. යුනිට් දෙක එකට සම්බන්ධ කරන හැටි පැහැදිලි ඇති කියලා හිතනවා. සුදු පාට වයර් එකයි දුඹුරු පාට වයර් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ දෙන්නේ රිමෝට් එකෙන් ලොක් අන්ලොක් කරන විදිය. ඔය අන්ලොක් වෙනවා. පැහැදිලි ඇති කියලා හිතනවා මේ තියෙන්නේ. දොරවල් දෙක ලොක් වෙනවා වල පේන විදිය. දැන් අන්ලොක් වෙනවා රිමෝට් එකෙන්. අන්ලොක් වෙනවා. එතකොට මම දැන් මෙන්න යතුරින් කරන විදිය දැන් ලොක් වෙනවා. අපිට මැනුවල් ලොක් අන්ලොක් වෙනවා. රිමෝට් එකනොත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. රිමෝට් එකෙන් ලොක් අන්ලොක් වෙනවා. මැනුවලුත් අතින් පුළුවන්. මම පෙන්නන අනිත් පැත්තේ දොරවල් දෙක ලොක් වෙනවා අන්ලොක් වෙනවා.